මහාසේන රජතුමා විසින් කරවන ලද ඓතිහාසික කිරිවෙහෙරෙහි නිදන් කොට ඇති සිදුහත් කුඹුරුගේ මගුල් කඩුව කතරගමට රැගෙන ගියේ සුද්ධෝදන රජුගේ බාල සොහොයුරු අමිතෝදනගේ පුත් චොරකීය නමින් හඳුන්වන උතුමා විසිනි. ඔහු මෙරටට පැමිණියේ ඉන්දියාවේ සිටද. නැතිනම් මේ සුද්ධෝදන රජුගේ නෑදෑ පරම්පරාව මේ හෙළබීමේම නොවේද? අද අපි මේ පිළිබඳ කතා කරමු. වැලලීගේ ඉතිහාසයේ සොයා යන සත්‍ය ගවේෂණයයි. සියවස් ගණනාවක අතීත හෙළ ප්‍රෞಢ ඉතිහාසයක නටබුන් සොයා යන සිව්හෙළයේ ගවේෂණාත්මක පාදචාරිකාවයි. සිව්හෙළ උරුමය සොයා සිව්හෙළ උරුමය සොයා සිව්හෙළ උරුමය සොයා. කතරගම කිරිවෙහෙර ඔබ ජීවිතේ එක්වරක් හෝ වන්දනාමාන කරගෙන ඇතුවාට කිසිදු සැකයක් නොමැත. මෙම ඓතිහාසික කිරිවෙහෙර තුල නිදන් කොට ඇත්තේ සිදුහත් කුමරුන්ගේ කෙස් වැටිය කැපූ මගුල් කඩුවයි. සමහරු ඒ අර්ථ දක්වන්නේ එය මගුල් කඩුවක් නොව කෙස් වැටිය කැපීමට භාවිතා කළ වෙනත් උපකරණයක් ලෙසයි. ඒ කින හෝ උපකරණයක් ඒවා මගුල් කඩුව හෝ ඒවා දැනට එය ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍යය තුල නිදන් කොට ඇති බව ඔබ මතක තබා ගත යුතුය. මෙම ඓතිහාසික කිරිවෙහෙර කරවන ලද්දේ මහාසේන රජතුමා විසිනි. එම ඓතිහාසික මගුල් කඩුව කතරගමට රැගෙන ගියේ චොරිකීය නම් උතුමා විසින් බව ඉතිහාසයේ සඳහන් වේ. මෙවැනි උතුම් ඉතිහාසයක වටිනාකමක් මෙරට පාලකයන්ට කිසිදු වටිනාකමක් නොමැති කරුණක් බවට පත් වී තිබීම ඉතාමත් සෝචනීය වේ. සුද්දන් මෙරට බලය කළු සුද්දන් අතර පත් කොට අවුරුදු 70ක් පමණ ගතවුවද මේ පාලකයින්ට මේ ඉතිහාසයේ වැදගත්කමක් අද වනතුරු ඇති වී නැත. ඔවුන්ගේ එකම අභිප්‍රාය වූයේ වැඩි කාලයක් බලයේ සිටීම පමණි. ඔවුන්ගේ බසට රැවටුණු හා අදත් රැවටෙන බහුතර සිංහල බෞද්ධයින් මේ පහත් දේශපාලන ධාරාව ඔස්සේම ගමන් කරයි. උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි අදටත් විනාශ වෙමින් පවතින අපගේ ඓතිහාසික සිද්ධස්ථාන පිළිබඳව ඔවුන් මෙයට වඩා ඔවුන්ගේ අවධානය යොමු කළ යුතු බව අපි ප්‍රකාශ කරන්නෙමු. මෙම හෙළ භූමියේ වැඩියෙන්ම පුරාවිද්‍යා සංරක්ෂිත ස්ථාන ඇත්තේ උතුරු හා නැගෙනහිර යන ප්‍රදේශයන් කේන්ද්‍ර කොට ගනිමිනි. ගෞතම බුදුන්ගේ සමයේ පටන් උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි විශාල වූ පුරාවිද්‍යා ස්ථාන බොහෝමයක් තිබූ බව ඔබ හොඳින්ම දන්නා කරුණකි. සිදුහත් කුමරුගේ මගුල් කඩුව කතරගමට රැගෙන ගිය චොරකීය නම් උතුමා කවුද යන්න අපි දැන් කතා කරමු. මෙම චොරකීය නම් උතුමා වන්නේ අමිතෝදන රජුගේ පුත්‍රයා වේ. අමිතෝදන යනු සුද්ධෝදන රජුගේ බාල සොහොයුරු බව ඔබ දැනටමත් දන්නවා ඇතැයි මම සිතමි. මෙම සුද්ධෝදන රජුගේ බාල සොහොයුරු වූ අමිතෝදනගේ පුත් චොරකීය මෙම මගුල් කඩුව කතරගමට රැගෙන ගිය බව අඳහන් වන සෙල්ලිපියක් දීඝවාපිය ප්‍රදේශයෙන් අපහට හමු වී ඇත. එහි සඳහන් වන්නේ චොරකීය මහාතිශහ මහරජ හමජ්ජ මහ බිරිය දෙවිය ලේනේ යනුවෙනි. සුද්ධෝදන රජුගේ බාල සොහොයුරු අමිතෝදන රජුගේ පුතා විසින් මෙම මගුල් කඩුව කතරගම වෙත ගෙන ගියේ නම් ඔහු මෙහි පැමිණියේ ඉන්දියාවේ සිටද. එසේත් නැතිනම් මේ හෙළබීමේම කිඹුල්වත්පුරය හෙවත් තිබුලාගල ප්‍රදේශයේ සිටද. ඒ පිළිබඳ තීරණය කිරීම අපි ඔබට බාර කරමු.